අපි හැමෝම ගොඩක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දොෂානි කියලා කියන්නේ. ඉතින් දොෂානිට පසුගියදා විවිධ චෝදනා අපහාස ගැරහුම් මේ සියල්ලකටම මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසාම ඇය රෝගී තත්ත්වයකට පසු වුණා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න දොෂානි ගැන මේ කියන්න හදන්නේ අලුත්ම ආරංචියක්. දොෂානිට කොයිතරම් ගල්මුල් ප්‍රහාර එල්ල වුණත් ඔන්න මේ විද්‍යාව සිනාමුසු මුහුණින්නේ හැම දෙයකටම මුහුණ දෙන්න තරම් හිත ශක්තිමත් කරගෙන ඉන්නවා. ඉතින් පසුගියදා ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය සිරස ටීවී නාලිකාවේ විකාශය වුණු මායාවී ටෙලිඩ්‍රාමා එකෙන් අයින් වුණු හේතුව එහෙම නැත්නම් අයින් කරපු හේතුව ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි ඇයගේ පෙම්වතාට ගොඩක් අය චෝදනා කළා ටොක්සික් පෙම්වතෙක්. එතකොට කොයි වෙලේ බැලුවත් සෙට් එකේ වීඩියෝ කෝල්ස් වලින් ඔය වගේ ගොඩක් චෝදනා එල්ල වුණානේ. ඉතින් මේ චෝදනා සියල්ලකටම ඇය බොහොම පැහැදිලිව ලස්සනට මේ විදියට උත්තර දීලා තිබුණා. ගෙදර විවේකශීලීව ඉන්නවා. විවේක දුන්නද විවේක ගත්තද? විවේක දුන්නා. කවුද දුන්නේ? අපේ ශේෂ්ත්‍රයේ පොඩි විවේකයක් මට දුන්නා. මට ඕන වුණා ප්‍රේක්ෂකයන්ට කියන්න මම මේ ටෙලිනාට්‍යයෙන් මගේ කැමැත්තෙන් ඉවත් වුණේ නැහැ කියන්නේ. සමහර අධ්‍යක්ෂකවරු, සමහර තිර රචකවරුන්, ඊට පස්සේ නිෂ්පාදකවරුන් කියකට හරියට ගෞරව කරලා මාව තේරුම් ගත්තා. මම හිතන්නේ ඒගොල්ලන් මගෙත් එක්ක යාළුවයි කියලානේ. ඒ වුණාට ඉතින් ගහන්න පහරක් ගහන්න පුළුවන් වෙලාවට ඉතින් ඔක්කොම එකතු කරලා තමයි කාන්තාවක් වුණාම සමහර තැන්වලදී හිතෙනවා මට කවුරු හරි ඕනේ. මම මාව ගොඩාක් හයියෙන් බලාගත්තානේ. එතකොට මට හම්බුණා කෙනෙක්ව මටත් වඩා හයියෙන් මාව බලාගත්තා. ඒතකොට මම හිතුවා හරි දැන් මට නිදහසේ ඉන්න පුළුවන්. එයා මාව බලා ගන්නවා කියලා. ඇත්තටම ඉතින් අදටත් එයා මාව බලා ගන්නවා. එතන සචින් හම්බුනාට පස්සේ මම අර මාව හයියෙන් අල්ලන් හිටියා වගේ මෙයා මාව හයියෙන් අල්ලගෙන එකන් යනවා. සචින් ඇත්තටම ටොක්සික් කියලා කියන හරි බර වචනයක් ඇත්තටම. ඇත්තටම පෞද්ගලික ජීවිතය ගැන ගොඩාක් කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම හිතනවා මේ වෙලාවේ මම කතා කරන්න ඕනේ. එහෙම කෙනෙක් ටොක්සික් වෙන්න බෑ. එයා මගෙත් එක්ක ඇවිල්ලා මාව ඉස්සරහට යවලා hina වෙන කෙනෙක්. ඒක ඉතින් මිනිස්සුන් ගක්කලාට දන්නේ නෑනේ. එයා මට සමහරවිට කියලා තියෙනවා ආ මට දුවෙක් වගේ කියලා. ඒසි චෝදනාවක් තිබුණා වීඩියෝ කෝල් කතන්දරේ. මොන කෙල්ලයි කොල්ලයි වීඩියෝ කෝල් ගන්න. ඇත්තේ ඉතින් ගන්නවනේ. අර මට මොනවා කිව්වත් කමන්නේ අර මගේ ආවැත්ින්න කෙනෙක්ට කොහොමද දුකයි නේ ඉතින් අර. මොකද මම දවස් 10ක් විතර ගෙදරින් එළියට ආවේ නෑ. මම කියලා ලැජ්ජ වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔය මානසික පීඩනයක හිටියා. ඒ මම මුණ දෙන්න බයයි. මම යාළු වෙලා ඉන්න කෙනා ජනප්‍රිය කෙනෙක් හැටියට එයාට එන ආකර්ෂණයත් එක්ක මම ඉතින් දරාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් සමහරවිට දරාගෙන බලාගෙන ඉන්නවා. බැංක් බැලන්ස් එක මගේ 0. තාත්තා තමයි කන්න දුන්නේ. ඒ තරම් ඒ කියන්නේ එතනදී මම හිතුවා නෑ කමන්නේ. මෙතනින් පස්සේ මම කවදාවත් කිසි දෙයකට ඇලෙන්නේ නෑ. ඔය ප්‍රශ්නේ වෙනකොටත් මම ඇත්තටම හිටියේ කුරුණෑගල තර ආධ්‍යාත්මික තැනක. මොකද මම අර සමහර වෙලාවල් වලට මනස ටිකක් අර ව්‍යාකූල වෙනකොට මම ඒ වගේ තැන්වලට යනවා. හදාගන්න. ඉතින් අර එහෙම ඇවිල්ලා එකපාරට එනකොට මගේ රස්සාවක් නැති වෙලා. මම දන්නවා ජීවිතේ කවදා හරි දවසක මම තනි වෙනවා කියන එකත් මම දන්නවා. මං වෙනුවෙන් රිප්ලේස් වෙලා ඉන්නවනේ කෙනෙක්. ඉතින් ඒ නිලියට මම ඇත්තටම සාර්ථකත්වයේ විතරයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රශ්න වලට පස්සේ මම හිතන්නේ මම පළවෙනි තාත්තා මේ කැමරා එකක් ඉස්සරහට එන්නේ. ඒකත් එන්න විශේෂ හේතුවක් අක්කගේ ප්‍රෝග්‍රෑම්ස් මම බලලා තියෙන නිසා කාන්තාවක් තමයි මේ වෙලාවේ මාව ඉන්ටර්විව් කරන්න ඕනේ කියන මයින්ඩ්සෙට් එකකට මම හිටියා.